පහුගිය සතියේ සිද්ධ වෙච්ච කළු දේවල් වගේම සුදු දේවලුත් ඔබ වෙත ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය දේශපාලන සභ්‍ය සම්පත් විතානගේ ආයුබෝවන්. හොඳයි. අපි පටන් ගමු පහුගිය සතිය උණුසුම් කරපු එක්තරා මාතෘකාවකින්. ආණ්ඩුව ගෙනල්ලා දැම්මා කන්ටේනර් දෙකක්. අයිස් කන්ටේනර් දෙකක් උනාට මේකෙන් උනේ මුළු දේශපාලන පිටියම උණුසුම් වෙච්ච එක. නේද සම්පත්? දැන් මෙතනත් සීතලයි. ඔව් නමුත් වැඩේ තියෙන්නේ දේශපාලන පිටිය උණුසුම් වුණා. මේකේ කාරණා දෙකක් තියෙනවා. ඒ පළවෙනි කාරණාව තමයි මේ ඔක්කොම කිව්වේ මේව හොරෙන් ගෙනාපු කන්ටේනර්, මේව හොරෙන් පැන්නිච්ච කන්ටේනර්, මේවා චෙක් කරන්න නැතුව දාපු කන්ටේනර්. දැන් රේගුවේ ප්‍රධානීක ඇවිල්ලා රූපවාහිනිය කියනවා නෑ මේවා චෙක් කරලා දාපු ඒවා කියලා. ඔව් ඒක එහෙමත් තමයි. නමුත් මේම කොහොමත් ආණ්ඩුවට තිබ්බනේ කන්ටේනර් 323ක් චෙක් කරන්න නැතුව එළියට යවුවා කියන චෝදනාව. මේකත් එක්ක රටේම මිනිස්සු අහන්න ගත්ත ප්‍රශ්නය තමයි මේකත් අර 323ම කන්ටේනර් දෙකක්ද කියලා. හැබැයි මේකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය සාකච්ඡාවේදී වෙනම උත්තරයක් දෙනවා. මතකයි නේද සම්පත්? මේ ඔක්කොම චෙක් කරලා එළියට ආපු ඒවා. ඒ වගේම තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා නෑ මේ ඒ 323 දෙකක් නෙවෙයි මේක වෙනම දෙකක් කියලා. ඒ කියන්නේ තව ඒවා චෙක් කරන්න නැතුව යවල තියනවා කියන මාතෘකාව ඊළඟට සමාජයේ සැරිසරන්න පටන් ගත්තා. කොහොම වුණත් අවසානයේදී උනේ මේකයි මේ කන්ටේනර් දෙකක් අර කන්ටේනර් 323ක් නැවත වතාවක් අලුත් ජවයකින් ආණ්ඩුවට බූමරංගයක් වගේ කරකිලා ආවා. පළවෙනි කාරණාව තමයි මේක ඔක්කොම නගර කීපයක් එක්ක බැඳලා තියෙන සිද්ධිය තමයි මේකේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඔව් දැන් අලුත හොයාගත්ත විදිහට මිද්දෙනින් හොයාගත්තේ. මිද්දෙලට ගිහිල්ලා තියෙන්නේ කොහෙන්ද? මිද්දෙලට ගිහිල්ලා තියෙන්නේ වරායෙන්. වරායෙන් කෙලින් මිද්දෙලට ගිහිල්ලත් නැහැ. වරායෙන් නෝරෙලිට ගිහිල්ලා නෝරෙලින් තමයි මිද්දෙලට ආව කියලා මේ නාට්‍ය හැදෙන්නේ. ඒ කියන්නේ මේක රටවටේම ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපිට එන ආරංචි මාර්ග වලට හැටියට නෝරෙලිය මෙහෙම සිද්ධියක් වෙලා නැහැ. ඔව් ඒ කියන්නේ දැන් කොහොම හරි කමක් නැහැ මේක ගැන තොරතුරු දුන්නේ පොලිසිය වාර නියෝජ්‍ය අමාත්‍යවරයාම මාධ්‍ය සාකච්ඡාව නෙවෙයි මම හිතන්නේ මේක මේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමක් වගේ තැනකදී තමයි පොලිසිය වාර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ. හැබැයි මේකට පොදුජන පෙරමුණේ කට්ටිය නිකන් හිටියේ නෑ. පොදුජන පෙරමුණේ මේ සම්බන්ධයෙන් අපේක්ෂකයෙක්ගේ නමක් ගෑවිලා තියෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට පියවරක් ගත්තා. අඩියක් ඉස්සරහට තියලා මේ වැරද්ද කරලා තියෙනවා නම් මෙයාට තරාතිරම නොබලා දඬුවම් කරන්න. ප්‍රශ්න අපි මේකට මැදිහත් වෙන්නේ නැහැ. මෙයා පක්ෂ සමාජිකත්වයෙන් తాවකාලිකව මේ ප්‍රශ්න ඉවර වෙනකන් අහෝසි කරනවා කියලා පක්ෂයේ මහලේකම් මම හිතන්නේ මේ විනය පරීක්ෂණයක් සඳහා පක්ෂ සමාජිකත්වයේ අහෝසි කරා කියන එක දැනුම් දුන්නා. ඒ වගේම අපි දන්නවා මේ දේශපාලන ක්‍රියාකාරී පොදුජන පෙරමුණේ ගිහිල්ලා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලකුත් ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා. එතනින් නැවතුම් නැති නාම රාජපක්ෂ ප්‍රතිතුමා යවුවා එන්තර්වාසියක් සුනිල් වටගල අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම වන්දි මුදලක් දෙවිය යුතුයි කියලා මම හිතන්නේ විශාල වන්දි මුදලක්. මේ ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුළේ කියපු කතන්දරනේ. පාර්ලිමේන්තුවෙන් එළිය හවුනේ සුනිල් වටගල තමයි හිරවුනේ මේකේ ඇවිල්ලා. හොඳයි අන්තිමට මොකද වෙලා තියෙන්නේ? තප්පර. හැබැයි මේක මේ පෞගේ සතිය මුල වෙච්ච සිද්ධියක්. දැන් වෙනකොට වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් මේ කන්ටේනර් වල ආපු දේවල් අයිස් මාධ්‍ය වලට සම්බන්ධ දේවල් නෙවෙයි කියලා. ඔන්න දැන් ඒක මමත් දැක්ක සම්පත්. ඒක සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ඉදිරිපත් කළා තියෙනවා. මම දැක්ක ප්‍රසිද්ධ මාධ්‍යයට විශේෂඥයෙක් ඇවිල්ලා ඉදිරිපත් කරනවා. මේක මේ ඒ මද්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් අමුද්‍රව්‍යයක් නෙවෙයි වෙනම අමුද්‍රව්‍යයක් කියන අමුද්‍රව්‍යයක්. ඒ වගේම තමයි රේගුව උත්සාහ කරා මේ වෙලාවේ ඔවුන්ට මේකෙන් බේරෙන්න තියෙන හොඳම වෙලාව. මොකද අවසානයේ කොහොමත් අපි දැකලා තියෙනවා මේ ආණ්ඩුවේ පොඩි
තියෙනවා කවුරු තීරණ ගත්තත් රජයේ නිලධාරීන් පිටපතවල අවසානයේ නිදහසේ බන්ධනාගාර සිද්ධ වෙනවා වගේ. හැබැයි කලින් වෙන්නේ එහෙම නෙමෙයි. කලින් රාජ්‍ය නායකයතුමා වක් කියන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ මෙතනදී රේගුලේ නිලධාරීන් තක්ගාලා ඒගොල්ලන් ඉදිරිපත් වෙලා කිව්වා මේක අයිස් වලට සම්බන්ධ දෙයක් නෙවෙයි ඒකින්ද තමයි අපි නිදහස් කරලා යන්නේ කියලා. හැබැයි දැන් CID පරීක්ෂණයක් CID පැමිණිල්ලක් දාලා තියෙනවා. රේගුව සම්බන්ධ වෙනවා, මුදල් අමාත්‍යාංශ සම්බන්ධ වෙනවා, මුදල් අමාත්‍යවරයා සම්බන්ධ වෙනවා, කන්ටේනර් එළියට දාන්න හිටපු කමිටුවේ බිමල් රත්නායක ඇමතිවරයා සම්බන්ධ වෙනවා. මේවා එළියට දාන්න අපි උපදෙස් දුන්නා කියලා වල්ගුරු බාර ගන්නවා කියුවා. වකීල් බාර ගන්නවා කියමු ජනිතරුවන් කොඩිතුවක්කු මහත්තයා මේකේ ඉන්නවා. ගොඩක් කට්ටිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉන්නවා. මේක දැන් ඔක්කොම එක ගිරේට අහු වෙලා තියෙනවා. විසිච්ච කඩිගුලක් පදේවා ඒක තමයි මම මුලින්ම කිව්වේ. සීතල වෙන්න අයිස් ගැහුවට අන්තිමට මොකද උනේ? මුළු දේශපාලන පිටියම උණුසුම් වෙලා ගිය තත්ත්වයක් තමයි මේ කන්ටේනර් දෙකත් එක්ක උදා වුනේ. මේකේ තියෙන එක තත්ත්වයක් තමයි මේක අපි විශ්වාස කරන විදිහට අපිට පේන විදිහට මේක නාට්‍යයක්. මේ නාට්‍ය තව සිද්ධියක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මොකද්ද කියලා හිතනවා. මොකද්ද දන්නවද? නෑ. පෞද්ගලික සති තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරින් එල්ලද. ඔව් අපේ ඊළඟ මාතෘකාව. හොඳයි. කන්ටේනර් සිද්ධිය ඕමම යට ගිහිල්ලා සමහරුන්ගේ කරවුඩට වැටෙද්දී අනිත් පැත්තේ ආණ්ඩුව ඉස්සරහට අඩියක් තිබ්බා. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. නෑ මෙහෙම දෙයක් තමයි තිබුණේ. පහුගිය සතියේ තමයි සවුන්ද තමයි ආවේ අධිකරණ තීන්දුවේ අධිකරණ මතය ඔව් තේනේ කතානායකයන්ට දැනුම් දුන්නා. කතානායකවරයාට දැනුම් දුන්න එකකින් අදහස් වෙලා තිබෙන්නේ මේක කිසිම දෙයක් ආණ්ඩුක්‍රම සංශෝධනයක් නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක පටහැනි නැහැ කියලා. නමුත් සමහර නීති විශාරදීන් කියනවා ඒක සමහරලාට මෙතනින් එහාට යන්න පුළුවන්. මේක අන්තිම තීරණය අධිකරණයේ තීන්දුව අපි ගරු කරනවා. නමුත් මේක ඇවිල්ලා තියෙන සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන් කියලා. සවුන්දා කතානායකවරයා ඒක පාර්ලිමේන්තුවට දැනුම් දීලා හවස් වරුවේ ගත්තා පක්ෂ නායක රැස්වීම. ඊට පස්සේ ගත්තා මුදල් කාරක සභාව රැස්වීම. ඊට පස්සේ දවසේ පනත ගත්තා. මෙහෙම රට හදන්න මේ කුයික්යක් අපි දැක්කේ නෑ නේද? ඒ කියන්නේ බොහොම උනන්දුවෙන් උනන්දු වැඩේට අත තිබ්බා. හොඳයි. මේක අර 3 එකකින් විදුලි බිල අඩු කරන්න මේ වගේ කැපවීමක් තිබුණේ නෑ නේද? කොහොම හරි කමක් නෑ සම්පාත්. දැන් මේක ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව දේශපාලන වේදිකාවේ දීපු පොරොන්දුවක් නේ. හැබැයි ගොඩාක් අය කියනවා තව තැන්වලට මේක පොරොන්දු වෙලා තියෙනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ. අපි දන්නේ දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධියේ දීපු පොරොන්දුව විතරයි අපි දැක්කේ. ඒකින්ද ආණ්ඩුවට වමනාව තිබ්බා මේ වෙලාවේ ආණ්ඩුවට එල්ලගෙන පීඩනයත් එක්ක ඒ පීඩනයෙන් මිදෙන්න මේ වැඩේ හරි දාලා ගොඩ දාගන්න ඕනේ කියන කාරණය මට දැනෙන විදියට. ඉතින් මේකත් එක්ක තමයි ආණ්ඩුව කඩිමුඩියේ මේ පනත පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගත්තේ. ආණ්ඩුව මේ වෙලාවේ මොන පනතක් පාර්ලිමේන්තුවට දාගත්ත ආණ්ඩුවට ඕන සම්මත වෙනවා කියන එක අතබුලක්සේ විශ්වාසයිනේ. මොකද 3 දෙකක් ආණ්ඩුව සතුව තියෙනවනේ පාර්ලිමේන්තුවේ බලේ. මේක එකකට එකක් ගැට ගැහිච්ච සංසිද්ධි දාමයක් විදිහට තමයි අපිට පේන්නේ. අපි දකින්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉරපු ජනාධිපතිවරයාට මේ රටේ අසීමිත මිනිස්සු ආදරය කරනවා. පළවෙනි කාරණේ. ඔහු දේශපාලනයේ හිටියත් නැතත් අර වසර 30කට 6 වෙනි විජේබහුව රජුගෙන් පස්සේ විකසිත කරපු රට නායකයා මහින්ද රාජපක්ෂ. එතකොට මේ ඉන්නේ 6 වෙනියට මේ රට එක්සේසත් කරපු මිනිහා. ඔව්. අවුරුදු 2500 ඉතිහාසයක් එක්ක තියෙනකට අපේ අතේ ඇඟිලි 10කටත් වඩා අඩුයි මේ රට එක්සේසත් කරපු නායකයෝ. 2500 ඉතිහාසයේ අපිට දකුණු ඉන්දියාවේ ආක්‍රමණ 17කට වඩා 17ක් ඇවිල්ලා තියෙනවා. ඊපස්සේ බටහිරින් ඇවිල්ලා තියෙන ආක්‍රමණ 3ක්. 2500ත් එක්ක බලනකොට අවුරුදු 100කට සැරයක් ආක්‍රමණයක් අපිට ඇවිල්ලා තියෙනවා මේ රටට. ඔව් ඒ කියන්නේ එදායින්දම ලංකාව ගැන බොහෝ කට්ටිය ඇහැ ගහගෙන කැස ගවාගෙන හිටපු රටක් තමයි මේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ රටට වෙච්ච හානි මේ ආක්‍රමණ වලින් කියලා නිම කරන්න බෑ. ඔව් මේ ආක්‍රමණ මැඩපවත්වලා රට එක්සේස් කරපු නායකයෝ දුටුගැමුණු රජුගෙන් ඉඳන් දැන්ට ඉන්නේ 6 දෙනයි.
6 වෙනි පළකුම්බා රජුගෙන් පස්සේ කෝට්ටේගෙන් පස්සේ 1415 පස්සේ මේකට එක්සේසත් කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂට තියෙන ගෞරවය අන්න එතනදී තමයි මිනිසුන්ගේ හිතේ කොනිත්තන්නේ. ඒ කොනිත්තන ආදරයට, ඒ කොනිත්තන ගෞරවයට පොඩි පොල්ලෙන් ගහුවාගේ වැඩක් වුණා නේද මේ අයිස් කතන්දරේ. ඒක මෙහෙම දෙයක් තිබ්බා. ආණ්ඩුව සමහර විට මේක පක්ෂමශීලීව ප්ලෑන් කරලා කරා වෙන්න පුළුවන් සම්පත් කියන ආකාරයට. කොහොම හරි මේවා ආණ්ඩුව පනත සම්මත කරගත්තා. මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට දැම්මා. එළියට දානකොටම මෙහෙම දෙයක් වටේ වුණා. ආණ්ඩුව හිතපු නැති විදිහට විශාල ජනරාශියක් මේ සිද්ධිය වටා එකතු වෙන්න පටන් ගත්තා. කොළඹින් පටන් ගත්තාම කොළඹ ගෙදරට විජේරාම ගෙදරට මිනිස්සු වෙන්න ගත්තා. එතන කොළඹ විජේරාම ගෙදරට මිනිස්සු වෙනකොට කංගල්ලේ අනේ මිනිස්සු ලෑස්ති වෙන්න ගත්තා. මේ වගේ ලොකු කලබගෑනියක් ඇති වුණා මේක ඇතුලේ. මේකෙන් මේ අන්තිමට එක පැත්තකින් රාජපක්ෂ පවුලේ තිබ්බ ජනප්‍රියත්වය තව ටිකක් වැඩි වුණා වගේ එකක් හිතෙන්නේ නැද්ද සම්පත්? මාධ්‍යවල තියෙන රාජපක්ෂලාගේ අවකාශය වැඩි වුණා. පළවෙනි කාරණේ. අයිස් කතන්දරෙත් එක්ක. ඒ පැත්තට මෙහෙම දෙයක් තියෙනවා සම්පත්. දැන් ඔය කලින් කියපු කාරණේ අර මේක මේ එල්ලවන ජන පීඩනය අඩු කරගන්න තමයි කලින් අර පොඩි බ්ලැක් මාර්ක් එකක් දාලා වැඩේට අත තිබ්බේ. මහින්දර එළියට දාන වැඩේට අත තිබ්බේ. මම එතනට එන්න. දැන් මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් කිව්වේ මහින්දට ගෙදරින් යන්න. ඔව්. මේ මහා ලොකු ධනස්කන්ධයක් වියදම් කරනවා. මහා ලොකු පිරිසක් මහින්දව නරත්තු ගානක් වියදම් කරනවා. හැබැයි ඊයේ හරි පෙරේද හරි සුනිල් වඩකල ඇමතිවරයාගෙන් අහනවා මාධ්‍යයේදී මේක ඇති නේද ඔයගලන්ට මේ රට සංවර්ධනය කරන්න මේ ඉතුරු කිරීම නේද මුදල ඒ ඉතුරු වෙන මුදල දශම වලින් ගත්තොත් පොඩි ගාණක්. ඒ කියන්නේ 0.0 මම දැක්ක සමාජ මාධ්‍යයේ කියනවා අවුරුද්දකට එක පුද්ගලයෙක් රුපියල් 4ක ප්‍රමාණයක් විතරයි මේක ප්‍රතිලාභයක් දෙන්න ලැබෙන්නේ කියලා. ඒ අර 3න් එකේ ප්‍රමාණයට චුට්ට ලං වෙනවා. ඒ වගේම තමයි ඒ පෝස්ට් එකේ පෙන්නලා තිබ්බා මහින්ද රාජපක්ෂ 2009 යුද්ධය ඉවර කළා. ඒක තප්පරයට රුපියල් 750ක වගේ මුදලක් රටට ඉතුරු කරලා දුන්නා. ඒක පුද්ගලයෙක්ට ඉතුරු කරලා දුන්නා කියලා. ඔව් ඒක එහෙම දැනුවාම මේ තරාදේ මහින්දගේ පැත්තට බොහොම බර වුණා. හැබැයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් මහින්ද රාජපක්ෂට කරේ අර මර්දානි චොප්පේ ටයිප් එකේ චණ්ඩිපාට. යන්න ගෙදරින් යන්න ලියුම යනකන් දෙන්නේ. තග දාලා. ඒකනේ මේකෙන් වෙන්නේ මේකෙන් පේනවා මේ තග දැමීමත් නීති විරෝධී. සාපරාධී බලහත්කාරය පෑමක් කියන එක මේකෙන් ඔප්පු වෙනවා. ඒක දැන් මෙහෙම දෙයක් මම දැක්ක දැන් මහින්ද මුලින්ම ගෙදරින් යන්න කිව්වහම ලිඛිතව දෙන්න කිව්වා ආණ්ඩුව ආයිත් අපසට ඉස්සරහට තිබ්බ පය අපසට ගත්තා. අරගෙන මම දැක්කා මනෝජ් කමගේ අපේ මේ මාධ්‍ය ප්‍රකාශකවරයා බොහොම පැහැදිලිවම කිව්වා අපිට ලිඛිතව දෙන්න. ලිඛිතව දුන්නාම අපි ඉවත් වෙන්න. ලිඛිතව දුන්නොත් ආණ්ඩුව දැනගෙන හිටියා ආණ්ඩුව හොඳට බහිර වෙනවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට කියලා. හැබැයි ඒකින්ද ආණ්ඩුව මේ පැත්තෙන් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදාගෙන මහින්ද එළියට දාන වැඩේ කරගත්තා. ඒකත් එක්ක මහින්දත් ආයි අඩිය පස්සට ගත්තේ නෑ. මහින්ද තීන්දුව ලැබෙනකොටම පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙනකොටම කිව්වා අපි යනවා තංගල්ල කියලා. හරිද? මේක මෙහෙම දෙයක් තියෙනවා. බොහෝ මැදිහත්ව කතා කරොත් මහින්ද රාජපක්ෂට මේ රටේ ගෙවල් දෙන්න මම දන්න විදිහට නම් ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අයින් කරාම මහින්ද රාජපක්ෂව ආරක්ෂා කරන්න මේ රටේ ඕන තරම් තව තරුණයෝ ඉන්නවා. ඒ වගේ පිරිසක් තමයි මහින්ද රාජපක්ෂ මේ රටේ හදලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මේ රටට කරලා තියෙන්නේ. ඒකින්ද කොයි අනපනත ගෙනාවත් කොයි නීති රීති ගෙනල්ලා මහින්ද රාජපක්ෂට පීඩා කරන්න හිතුවා. මම හිතන්නේ මේ ආණ්ඩුවට නෙවෙයි. තව අවුරුදු 100කින් ආණ්ඩුවක් ඇවිල්ලා ඒක හැදුවත් කරන්න හැදුවත්
ඒක නම් කරන්න වෙන්නේ නැහැ. හොඳම කතාව ඒක නෙවෙයි. මහින්ද ගියාට පස්සේ මම දැක්ක සුනිල් වදුල්ලෙත්ති මන්ත්‍රීවරයා අමතිවරයා මාධ්‍යට කියනවා මහින්ද මහත්තයාට අපි කලින් කිව්වනේ යන්න කියලා. එතකොට ගියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙහෙම දෙයක් තියෙනවා මේක ඇතුලේ. මේ සුනිල් වදුල්ලෙත්ති මන්ත්‍රීවරයා අමතිවරයා ඇවිල්ලා කියන්නේ පනතක් සම්මත නොකරගෙන මහින්ද රාජපක්ෂට යන්න කිව්ව වෙලාවේ ගියා නම් මේ වරප්පු සාධක භුක්ති විඳීමේ අයිතිය ඉස්සරහ අවුරුදු 5කට පස්සේ හිටපු අම්බ කුමාර ජනාධිපතිවරයාට හිමි වෙනවා නේද කියන කාරණේ නේද? මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. මේක මේ වරප්‍රසාද ටික තියෙන්නේ අම්බ කුමාර ජනාධිපතිටවත් මහින්ද රාජපක්ෂටවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටවත් චන්ද්‍රිකා නෝනාටවත් නෙමෙයි මේ රාජ්‍යයේ ජනාධිපතිවරයාට කියන එක මේගොල්ලෝ අමතක කරලා තියෙනවා. පළවෙනි එක තමයි මේගොල්ලෝ හිතනවා මේක ගමේ සම්පකාරයක් කරන විදිහට කරන්න පුළුවන් කියන මානසිකත්වයක තමයි දැන් මේගොල්ලෝ ඉන්නේ. මේකෙන් වෙන්නේ අද මොනවාකට ප්‍රශ්නයක් ආවොත් තීරණාත්මක ලෙස රටේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා මේ තීරණය අරගෙන ඒ තීරණාත්මක අවස්ථාවේදී රට බේර ගන්න තියෙන ප්‍රවණතාවය මේ තියෙන වරප්‍රසාද අහිමි කිරීම හරහා ඔහු මේක පස්සට ගන්නව කරන්නේ නැහැ. කරන්නේ ඉස්සරහට අඩිය තියන්න බය වෙනවා. අඩිය තියන්න බය වෙනවා. මොකද කිසිම වරප්‍රසාදයක් නැහැ. කිසිම ආරක්ෂාවක් නැහැ. කිසිම මුක්තියක් නැහැ. දැන් අද වෙලා තියෙන මේ රටේ කිසිම රාජ්‍ය නිලධාරියෙක් පොලිසියත් ඇතුළුව ඔවුන්ගේ අර වගකීමක් අරගෙන කරන්න බැරි භාගයක් තියෙනවා. මොකද අස්සන් කරන්න බය වෙලා තියෙනවා රාජ්‍ය නිලධාරීන්. බය වෙලා තියෙනවා සහ ඊට අමතරව අනාගතයේ අපිට පොඩි බයක් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් આવොත් මේ ඉන්න නායකයෝ මේ ඉන්න නිලධාරීන් මේකට බෙල්ල තියයිද නැද්ද කියන බය අපිට තියෙනවා. ඔව්. පැහැදිලිව. ඒ වගේම තමයි මෙන්න මේ වගේ කාරණේකුත් මතක් කරලා දෙන්න ඕනේ මට මතක් වෙනවා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකකම අයිති වෙනවනේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ ඒකත් එක්ක මොකද වෙන්නේ? ඩාල්පාර චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට අහිමි වෙනවා. නෑ ඒක ටික කාලයක් ගියාට පස්සේ තමයි වෙන්නේ. ඒක අර පක්ෂ නායකකම අහිමි වෙනවා. පක්ෂ නායක හැබැයි ඒ වගේම තමයි මෛත්‍රීපාල මැතිතුමාට ඔය දේ වෙලා තියෙනවානේ. දැන් මෛත්‍රීපාල එතුමා කිව්වා මේ මට එපා ඩාල්පාර කියලා ඉන්නවා. ඒ වගේම තමයි පක්ෂ නායකකම අහිමි වෙච්ච ගමන් සෝමවංශ අමරසිංහට බලවත් අහිමි වුණා. ඒක හින්දා අබ්ද කුමාර ජනාධිපතිතුමා බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. පක්ෂ නායක ජනාධිපතිකම අහිමි වෙනකොට පක්ෂ නායකකම අහිමි වෙනකොට ඔය බලවත් උඩ තියෙන පාර්ට්මන්ට් එකත් අහිමි වෙන්න ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේ තමයි. හොඳයි. මේ කරුණු කාරණා ඔක්කොමත් එක්ක ඊළඟට පාර්ලිමේන්තුව උණුසුම් වෙන්න පටන් ගත්තා අපේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා. බංකු අරන් නැතිනේ ආරක්ෂාවක ටියුෂන් දෙන්න. එතකොට විරුද්ධව ආපු විශ්වාස භංගයත් එක්ක. සම්පත් මොකද හිතන්නේ ගැන? විශ්වාස භංගයේ කතානායකවරයා එක විභාගයට ගැනීම එයාගේ පැත්තෙන්ම ප්‍රතික්ෂේප කළා දැම්මා. ඒතර තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර කාලයකට පාර්ලිමේන්තුවේ කතානායකවරු කොච්චර පක්ෂග්‍රාහී වුණත් ඒක පක්ෂයක කතානායකයෙක් විදිහට වැඩ කරලා නැහැ. නමුත් මේ කතානායකවරයා අපිට හිතන විදිහට මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා නෙමෙයි බලවත් කතානායකවරයා විදිහට සමාජවරයාගේ තත්ත්වයක් තමයි පෙන්වන්න කරමින් ඉන්නේ පාර්ලිමේන්තුවේ. හොඳයි. මෙහෙම දෙයක් තියෙනවා. මේ විශ්වාස භංගය ගැන දැන් සමහර විශ්වාස භංග තියෙනවානේ මේ සම්පත් රටේ මිනිස්සුන්ට ඒක එච්චර වැදගත් නැහැ. ආණ්ඩුවට වැදගත් වෙන්න පුළුවන්. ආණ්ඩුව පැත්තෙන් කියන විශ්වාස භංගක් තියෙනවා. විපක්ෂ පැත්තෙන් කියන විශ්වාස භංග සමහර දේවල් තියෙනවා. ජනතාවට එච්චර වැදගත් නැහැ. හැබැයි මේ වගේ මේ විශ්වාස භංගය බොහොම ජනතාවට විශේෂයෙන් ක්‍රිස්තියානි ජනතාව බොහොම දැස් විදාගෙන බලාගෙන හිටියා. මොකද්ද මේ වෙන්නේ මේකට කියලා. මොකද මේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය එල්ලෙන වෙලාවේ නැගෙනහිර පළාතේ ආක්‍රාපතිවරයා විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. එතකොට නැගෙනහිර පළාතේ සිද්ධ වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක්. සහරානි අශීල්ලා සිද්ධ කරන ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් එවකට නැගෙනහිර ආක්‍රාපතිවරයා වශයෙන් ඔහුට විශාල වගකීමක් තහරලා තියෙනවා. ඒකම තමයි ඔහු මෙලකරන්න ඕනේ
අතන මාවනල්ලේ බුදු පිළිම ටික කඩද්දී ඒ වගේ පොඩි රැල්ලක් දිවිලා තිබ්බා වෙනකොට සමාජය තුළ මේ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන්. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ විපක්ෂය මේ සම්බන්ධයෙන් නැගෙනහිර ආඥාපතිවරයා විදිහට ඔහුගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ වර්තමාන පරීක්ෂණ වලට ඔහුගෙන් සිද්ධ වෙන බලපෑම සම්බන්ධයෙන් අපිට තියෙන තොරතුරුත් එක්ක කතා කරනකොට දැන් අපි මේක එක තැනකට ඉඳන් කතා කරමු. වර්තමාන රජයේ පොලිසිය භාර අමාත්‍යවරයා තමයි එවකට CIDA අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති රවි සේනරත්න මහතා. ඔහුට තමයි රවි සේනරත්න මහත්තයා මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. එතකොට එවකට ওই පාස්කු පහර සිද්ධ වෙන කාලේ CIDA භාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි අපේ මේ රවි සේනරත්න මහත්තයා. රවි සේනරත්න මේ අපේ අධ්‍යක්ෂකවරයා තමයි ශානි අබේසේකර මහත්තයා. ඔව්. එතකොට මේ සාරාංගික ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වලින් අනුතුරු ඇඟීම් කරලා තියෙනවා. තොරතුරු හම්බෙලා තියෙනවා. ඒ තොරතුරු හම්බෙච්ච උනේ මේක මම කියන කතාවක් නෙවෙයි. ජනාධිපති කතා. එතකොට ඒකේ කියනවා ඒකේ පාස්කු ප්‍රහාරයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් පිටරටකින් සම්බන්ධ වෙලා නැහැ පාස්කු ප්‍රහාරයට මුදල් යෙදීම. ඔක්කොම මේ ලංකාව ඇතුලේ ගිණුම් වලින් තමයි මාර්ගලා තියෙන්නේ. ගිණුම් හිමිකරු ගැන ලොකු ආందోලනාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩ එන්න. ජනාධිපතිවරයාත් එක්ක ෆොටෝත් ගහලා තිබ්බා. අර මෙහෙම ඊට පස්සේ ඒ වෙනකොට පාස්කු ප්‍රහාරකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණයන් ඔවුන්ව ෆලෝ කරලා ඔවුන්ගේ ඇක්ටිවිටීස් මොනවද කියලා නිරීක්ෂණය කරන්න බාර දීලා තිබ්බේ CID. CIDට තමයි බෝම්බකාරයන්ගේ ඔක්කොම විස්තර ටික දීලා බෝම්බකාරයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න බාර දීලා CID රාජ් පොලිසියට. එතකොට හැබැයි බෝම්බ පුපුරපු කට්ටිය බෝම්බ ගහපු කට්ටිය අද ඉන්නවා ජනතා ප්‍රමුඛ ජාතික ලැයිස්තු හිටපු අපේ බෝම්බ ගහපු කට්ටියගේ පියා එතකොට ඒ වගේම තමයි ඒ අදාළ කුට්ටු තුන් දෙනා තමයි පුපුරවාගත්තේ. මේක සම්පාදනය දෙන්නයි ලේඩි. ඔහුගේ නිවසෙත් බෝම්බයක් පිපුරුණා. ඒක තමයි ලේඩිය මිය ගියේ එතනදී. එතකොට ඔබට මතකද දන්නේ ඔන්ට සංරක්ෂණය කරපු වීඩියෝ පට තියෙනවා බලන්න පුළුවන්. මාව අල්ලන්න එපා, මාව වීඩියෝ කරන්න එපා, වීඩියෝ කරොත් අපු පුරයි කියලාගෙන තමයි යන්නේ. එයා තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ පොඩි සප්තමක් දාන්නේ ඒ මොහොතේ 2015 ලැයිස්තුවේ මං හිතන්නේ 2015 ජනතා විමුක්ති පෙරමුණේ ස්ලෝගන් එක තමයි හෘද සාක්ෂියට ඉඩ දෙන්න. තව චුට්ටක් මිනිස්සු හෘද සාක්ෂියට ඉඩ දුන්නා නම් ඉබ්‍රහීම් ලාලත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනවා. එතකොට බෝම්බ ගහපු කට්ටියත් ඉන්නේ එකම වේදිකාවේ. බෝම්බ ගහන අය හොයන්න දුන්න කට්ටිය ඉන්නේ එකම වේදිකාවේ. බෝම්බ ගහන එක හොයයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න කෙනා අපේ කාර්යනිර්වාහක උන්වහන්සේ. එයාත් ඉතින් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා. ගොඩාක් අනේ යාලා කරයි වේදිකාවේ එනේ ඉඳගෙන ඒ විශ්වාසයෙන් ඉන්න මට තේරෙන්නේ නැහැ කොහොමද ඒ විශ්වාසය ගොඩ නැගුණේ කියලා. මෙච්චර මෙහෙම හැබැයි මම දැක්ක ඊට පසු කාලීනව කාදින උන්වහන්සේ මේ ප්‍රකාශයක් කරලා තිබ්බා. උන්වහන්සේ වෙච්ච පොරොන්දු මේ ආණ්ඩුවෙන් ඉටු කරන පාටක් නැහැ කියන කාරණේ. ඒ කියන්නේ උන්වහන්සේට තේරිලා තියෙනවා දැන් මේ ආණ්ඩුව ජනතාවට කියපු බොරු ටිකමයි උන්වහන්සේට කියලා තියෙන්නේ කියලා. දැන් අස්සයා ගිහිල්ලා ඉවරයි. ඉස්තාලේ වැව්වට වැඩක් නෑ. හොඳයි මේ වගේ සමාජයේ උණුසුම් කරපු දේශපාලන තොරතුරුත් එක්ක පාර්ලිමේන්තුවේ උණුසුම් කරපු දේශපාලන තොරතුරුත් එක්ක තිරේ පිටිපස්සේ වගේම තිරේ ඉස්සරහ දේවලුත් එක්ක ලබන සතියේත් අපි එන්න ඔබ හමුවන්නට බ්ලැක් ඇන්ඩ් වයිට් තුලින් ආයුබෝවන්.